හලෝ කොහොමද? ඉතින් මගේ YouTube channel එකෙන් ගෙන පළවෙනි vlog එක තමයි මේක. අපි වෙනදා කොහේ හරි ගියාම අප්ලෝඩ් කරනවා, චුටි වීඩියෝ ක්ලිප් එකක් අරන් අප්ලෝඩ් කරනවා. ඉතින් අලුත් වෙනසක් විදියට අපි හිතුවා වීඩියෝ එකක් කරලා YouTube අප්ලෝඩ් කරන්න. ඉතින් ඔයාලා thumbnail එක දැක්කනම් දකින්න ඇති අද අපි යන්න ඉන්න කොහෙද කියලා. ආවාගල තමයි යන්නේ. කැම්පින් කරන්න යන්නේ. මෙතෙන්ට ආවාගල කන්ද පේනවා. අර ඈතින් පේන්නේ. එතකොට මෙතෙන්ට තමයි යන්න ඕනේ අපි කැම්ප් කරන්න. ඉතින් අපි අද රැටයි හෙට උදේටයි අපිට ඕන් කරන මේ කැමරට ඕනි කරන බඩු ටික ගන්න අපි කඩේකට ආවා. දැන් මේ බඩු ටික ගන්න ගමන් ඉන්නේ. අපි දැන් ඉන්නේ බෙලිහුල්ලේ පාලම ගාව. ඉතින් මෙතනින් උඩට තියෙනවා ලන්දුයාය පාර. මේ පාරේ තමයි අපි යන්න ඕනේ හයික් එක පටන් ගන්න තැනට. ඔයාලා කොළඹ පැත්තෙන් එනවා නම් මෙහෙම ඇවිල්ලා මෙතනින් උඩට තමයි පාර තියෙන්නේ. එතකොට බදුල්ල පැත්තෙන් එනවා නම් උඩට යන්න ඕනේ මෙතනින්. අපි ඉස්සරහදී හම්බෙමු. අපි දැන් ලන්දුයාය පාරෙන් හයික් එක පටන් ගන්න තැනට යනවා. මේ පැත්තට ඊයේ පෙරේදා දවස් ටික නම් ගොඩක් බහලා තිබ්බා. ඉතින් දැස්සට එන්න කලින් අපි කොහොම හරි ටෙන්ට් එක ගන්න තැනට යන්න ඕනේ. හලෝ අපි දැන් ඉන්නේ හයික් එක පටන් ගන්න තැන. මේ පාරෙන් තමයි යන්න තියෙන්නේ. දැන් අපි යන්න හදන්නේ. අපි මෙතනින් අපිට ඕනි කරන වතුර ඔක්කොම ටික ගත්තා. ඉතින් ඔයාලට යද්දී මේ වගේ පොඩි පාලමක් අහු වෙනවා. මේ වගේ දෙකක් හම් වෙනවලු. ඉතින් අපිට හම් වුණා පළවෙනි එක. ඒක පහු කරගෙන මේ පැත්තෙන් ඇවිල්ලා මේ පාරෙන් තමයි යන්න ඕනේ. ඔයාලා යනකොට බෝඩ් එකක් හම් වෙනවා හාගල රජයේ වනාන්තරය කියලා. ඒක පහු කරලා මෙතන තව පාලමක් හම් වෙනවා. මංකුව දෙවෙනි පාලම. ඒ පාලමෙන් ඉස්සරහට යන්න ඕනේ. හලෝ දැන් අපි කැලේ පහු කරලා ටිකක් දුර ආවා. තේවත්තක් හම්බුණා. අපි තව කැලේ මැදින් ටික දුරක් යන්න ඕනේ. අපි ඉස්සරහට ගිහිල්ලාම බලමු. අපි තේවත්ත පහු කරලා ටිකක් දුර ආවා. අපිට චූටි ඇල පාරක් වගේ එකක් හම්බුණා. අපි දැන් ඒක පහු කරලා ඉස්සරහට යන ගම.
මේ පැත්තට දැනටම මීදුම බාලා තියෙන්නේ. තව ටිකක් වෙලා යද්දී මේ පැත්තත් මීදුමෙන් වැහෙනවා. ඉතින් ඊට කලින් අපි යන්න ඕනි කැම්ප් එක ගහන තැනට. අපි යමු ඉස්සරහට. අපි තව ටිකක් දුර ආවා. දැන් මේ ගල්තලාවක් ගාව කන්න කියලා නැවතුනේ. ඔන්න හිතුවා වගේම වැස්ස ආවා. නාලේ ඉන්නේ හොඳටම. ඉතින් අපිට තව පැය භාගයක් පැයක් විතර යනකොට කැම්පින් කරන තැනට යන්න පුළුවන් වෙයි කියලා හිතනවා. දැන් නම් ඇස් පොඩ්ඩක් අඩු වුණා. අය වහිද දන්නේ කියන්න බෑ. තානම් ආගලේට කැම්ප් කරන තැනට චුට්ට දුරයි තියෙන්නේ. දැන් නම් කිට්ටු කරලා ඉන්නේ. ඔයාලට පේනවා ඇති මේට දැන් සති දෙකකට විතර උඩදී ලොකු හුලඟක් ආවා. මේ පේනවා ඇති ඔයාලට. ගස් එහෙම කඩා වැල්ලා තියෙනවා. ගොඩක් ලොකු ගස් වලට තමයි වැඩි හරියක්ම හානි වෙලා තියෙන්නේ. ඉතින් අපිට දැන් ආවාගලට තව චූට්ට දුරයි. දැන් මේ කැලයක් වගේ අස්සෙන් යන ගමන් මේ එතන තියෙනවා මායිම් ගලක්. අපි දැන් ඒකත් පහු කරලා තව ඉස්සරහට යනවා. යාළුවෝ ටික නම් ඉස්සර වෙලා ගියා. තව චුට්ට දුරයි ආවාගලට තියෙන්නේ. දැන් මේ වැස්සට මේ පැත්ත වැස්සට පස්සේ මේ පැත්තේ තනිකරම වතුර දැන් බිමනේ. ඔයාලට පේනවා තනිකරම වතුර. මම ඔයාලට අර කලින් කිව්වේ මේ පැත්තට සති දෙකකට විතර කලින් හුලඟක් ආවා කියලා. මේ ඒ හුලඟ නිසා මේ හරියට ගස් කඩා වැල්ලා තියෙනවා. අපි දැන් ඉතින් ඒ ටිකත් පාස් කරලා ඉස්සරහටම යන ගමන් ඉන්නේ. අපි ආවාගල උඩට ආවා. දැන් ටිකක් වෙලා ඇවිල්ලා වීඩියෝ එකක් දාන්න බැරි වුණා. හොඳටම වැස්ස මේ ටිකට. අනිකට ඉස්සෙල්ලා මේ ටිකේ තනිකරම මීදුමෙන් ඇහිලා තිබ්බේ. දැන් නම් මීදුම් බාලා ලස්සනට වටේ ටික පේනවා ඔක්කොම. මෙන්න මෙතනින් ඇල්ලක් තියෙනවා. ඒක GoPro එකට නම් අහුවෙන්නේ නැහැ. මම ඒක වීඩියෝ එකට දාන්නම්. ඒකට මේ පැත්තේ කට්ටිය නම් කියන්නේ බෙලි හුල්ලෝ ඇල්ල කියලා. ඉතින් මේ වටේටම දැන් මේ පැත්තේ තියෙනවා පඹහින්න. දැන් වැස්ස පොඩ්ඩ අඩු වුණා. අපි දැන් එරට කන්න හදන ගමන් ඉන්නේ. අපි රෑ කෑම හදාගත්තා. දැන් ඉතින් කන්න තමයි තියෙන්නේ.
ගුඩ් මෝනිින් හැමෝටම දැන් වෙලාව උදේ 6ට විතර අපිට මෙහෙට ආපු ගමන් මේ පොඩ්ඩක්වත් තියෙන පෙවුන්නේ නැහැ තනිකර මීදුම් බාලා තිබ්බේ දැන් නම් මීදුම් අඩු වෙලා view එක ලස්සනට පේනවා මේ පැත්තෙන් තාම ඉර පායන ගමන් තියෙන්නේ ඉතින් ඊයේ මේට වැස්සට පස්සේ දැන් නම් වැස්ස අඩු වෙලා පොළොව නම් තාම ලාවට තෙතයි වගේ ඒ වුණාට view එක නම් ලස්සනට පේනවා අර පැත්තෙන් තියෙන කඳු වලට තාම මීදුම මේ වලට ලාවට පේන ඇත්තේ වැඩිය පේන්නේ නැතුව ඇති අර පැත්තේ අපේ යාළුවෝ උයන ගමන් ඉන්නේ උදේට කන්න ගිහිල්ලා බලමු මේ පැත්තට උදේට කෑම හැදුවා ඊට පස්සේ මේ කාලා එහෙම මම මේ වටේ පිටේ ටික හරිය ටිකක් දැක්කේ අපි එද්දී මේ හරිය හොඳටම වැස්ස තිබ්බා දැන් නම් වැස්ස නැහැ උදේට කුඩාරමත් ගැහුවේ ඊයේ හවස ඇවිල්ලා බොම් මාරුයි ඉතින් ආවට පස්සේ මේ ටික වීඩියෝ එකක් කරන්න බැරි වුණා මේ හරිය තියෙනවා ගල් වලින් හදපු චෛත්‍යයක් වගේ එකක් මේ හරිය වතුර වලක් තියෙනවා කලින් නම් මේ වතුර වල හිඳිලා තියෙන්නේ මේ දවස් ටිකේ වැස්සින් හින්දා දැන් පිරලා තියෙන්නේ මේ පැත්තෙන් තව ලස්සන කන්දක් තියෙනවා මේ අපේ කට්ටිය ඉන්නවා දැන් අපි කූඩාරම ආපහු අකුලගෙන යන්න ඉතින් ආයෙමත් මතක් කරන්න ඕනි මේක මගේ channel එකෙන් ගෙනාව පළවෙනි vlog එක. ඉතින් ගොඩක් අඩුපාඩු තිබුණා කියලා මමත් හිතනවා. වැඩි හරියක් බලපෑවේ වැස්ස තමයි ප්‍රධානම හේතුව. අනිවාර්යෙන් ඔයාලගේ අදහස පාලින් කමෙන්ට් කරගෙන යන්න. ඉස්සරහට මේ බාර උනා අඩුපාඩු අඩු කරගෙන ඔයාලට හොඳ දෙයක් ගේන්න බලාපොරොත්තු වෙනවා. මේ කලින් ආපු කට්ටිය කෑම් කරපු තැන් දිනවා මේ පැත්තේ ගිනි මැල ගහපු තැන් තියෙනවා ලිපවල් හදපු තැන් තියෙනවා ඉතින් අපි දැන් අපේ ටෙන්ට් එකයි මේ සේට මස් කරා අපි කූඩාරම ඔක්කොම මස් කරලා දැන් යන්න කියලා බැලුවේ අපි එද්දී මේ ටිකේ දර එහෙම තිබ්බා කලින් ආපු අය තියලා ගියපුවා තව මෙතන හිට රෙද්ද තිබ්බා කොහු ලනු ටිකක් තිබ්බා ඒ ටිකත් අපි තිබ්බ දැනින්ම දුවා ආයෙන කට්ටියකට උදව් වෙයි කියලා ඉතින් මෙතන කැම්පින් කරපු තැනත් අපි තිබ්බ විදිහට මස් කරලා දැන් අපි ආපහු යන්න කියලා බැලුවේ
ඉතින් අපි එද්දි මේ ටිකේ තනිකර හිස් බියර් ටින් ප්ලාස්ටික් වතුර බෝතල් එහෙම සෑහෙන්න තිබ්බා. අපි ඒ ටිකත් අස් කරලා දාගත්තා මේ අරන් යන්න. ඉතින් ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා කැම්පින් කරන්න එනකොට ඔයාලා අරගෙන අරන් එන දේවල් මේ පැත්තත් කොහමද රිව් එක මාරම ලස්සනයි. අර මං කලින් කිව්වේ බෙලිහුල්ල ඇල්ල. මෙහෙම ඇවිල්ලා මුතුලින් දිගේ එනවා. මේ පැත්තෙන් ලොකු ගස් ටිකක් තියෙනවා. අපි කැලේ පවු කරගෙන තමයි යන්න ඕනේ. ඉතින් අපි ආයමත් හයික් එක පටන් ගත්ත තැනට ආවා. නගින්න අපිට පැය දෙකක් හමාරක් 3ක් විතර ගියා. ඒ වුණාට බහින්න නම් ඉච්චර වෙලාවක් ගියේ නැහැ. පැය එකමාරක් දෙකක් වගේ තමයි ගියේ. මම මුලින්ම කිව්වා වගේ ආයෙත් කියනවා මේ vlog එකේ ගොඩක් අඩුපාඩු ඇති. අනිවාර්යෙන් ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අපි ආයෙමත් මේ වගේ vlog එකකින් හම්බෙමු.